අලුත උපන් දරුවෙකුට හාහා පුරා කියා අකුරු කියවීම. දැන් පුංචි දරුවන් අවුරුදු 3 වන විට පෙර පාසල් වලට යොමු කරන බැවින් වයස අවුරුදු 2-3 වැනි කාලවලදීම අකුරු කියවීම සිදු කරනු ලබනවා. පැරණි සිරිතට අනුව නම් දරුවා නහවා පිරිසිදු වස්ත්‍ර අන්දවා පන්සලකට රැගෙන යාම සිදු කරනු ලබනවා. ඉන්පසුව සුබ මොහොතකට අනුව ගමේ පන්සලේ හාමුදුරුවෝ ළමයාට අකුරු කියවීම කළා. මෙය අත්පොත් තැබීම ලෙස හැඳින්වුවා. ඇතැම් විට ගමේ උගත් අයෙකු හෝ මව්පියන් හෝ වැඩිහිටියෙකු විසින් දරුවාට නිවසේදීම අකුරු කියවනු ලැබුවා. එවන් අවස්ථාවකදී පළමුව බුදුන් වහන්සේට මල් පහන් පූජා කර තෙරුවන් නැමදීමත් සිරිතක් වුණා. අකුරු කියවීමට සූදානම් කළ මේසේ අසල සුදුසු ස්ථානයක ගණදෙවියන්ගේ හෝ සරස්වතී දෙවියන්ගේ හෝ රූපයක් තබා ඊට සුවඳ දුම් අල්ලා පසුව අකුරු කියවීම සිදු කිරීම චාරිත්‍රයයි. පොත්පෑන් එහෙම නොතිබූ සමයේ අකුරු කියවීමට පුහුණු කළේ වැලිපිහිල්ලේ අකුරු ලියවීමෙන්. එකල තිබුණේ පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවක්. එය පන්සල් අධ්‍යාපන ක්‍රමය නම් වුණා. නමුත් අද එය පාසල් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවක් වෙලා. පැරණි සමාජයේ අකුරු හඳුනාගත් පසු දරුවාට නම් පොත කියවුවා. මගුල් ලකුණ, ගණදෙවි හැල්ල, සකස්කඩය, බුද්ධ ගජ්ජය, වදන් කවි පොත වැනි පොත්පත්ද දරුවා ලවා කියවුවා. මේ නිසා ළමා කාලයේ ආරම්භක අවස්ථාවේදීම ඔහු භාෂාව හැසිරවීම, ලිවීම හා කියවීම පිළිබඳ මනා පුහුණුවක් ලැබුවා. වර්තමානයේ අකුරු කියවීමේ චාරිත්‍රය වෙහෙර විහාරස්ථානවල වගේම නිවෙස්වලත් සිද්ධ වෙනවා. උගත් කෙනෙක් අතින් අකුරු කියවීම සිදු කිරීම තුළින් දරුවා උගත් බුද්ධිමත් කෙනෙකු වෙන බව සමාජයේ මතයක් තියෙනවා.